අමාමේ ඊයේ දරුවෙක් නැති වෙලා තියෙනවා. මේ ශිෂ්‍ය සංවිධාන වලින් වෙන නවකවදෙත් විනාශ කළ දැම්මොත් හොඳයි. මොකද ඒක කරන්න පුළුවන් ඔබතුමාට. මොකද ඔබතුමාගේ ශිෂ්‍ය සංවිධාන තමයි නවකවදේ නායකත්වයේ දෙන්නේ. අද අපේ ගම්වල යන අහිංසක දරුවන්ව විශ්වවිද්‍යාලයට ගෙනිහිල්ලා වද දීලා තමන් ජීවිත නැති වෙන තැනට අද නැවත වතාවක් පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් ජනාධිපතිතුමා මේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න මහන්සි වෙනවා කියලා මම දැක්කම ඒ දිනේදී සහ දේශපාලන වේදිකාවේ කියනවා. ඒක බොරුවක් වෙන්න පුළුවන්. මොකද කියන්නේ බොරු හින්දා. මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අපේ සංවිධායකතුමන්ලා, අපේක්ෂකතුමන්ලා, කොට්ටාස් සංවිධායකතුමන්ලා, අපේක්ෂිකාවන්, මිත්‍රවරුනි. මම දීර්ඝ කාලයක් ගන්නෑ. කාලය බොහෝ ගෙවිච්ච නිසා. තව පැට්‍රීම් 6ක් 7ක් මම දන්නේ මේ දිස්ත්‍රික්කයේ තියෙනවා. ඊට පස්සේ කෑගල්ලෙත් තියෙනවා, කොළඹත් තියෙනවා. මම සුබ පතනවා අපේ අපේක්ෂක කණ්ඩායමට. ඒ වගේම අපේ පක්ෂය නියෝජනය කරමින් ගම්මට්ටමින් අද මේ සැස්වීමත් එක්ක සහසම්බන්ධලා ඉන්න ඔබ තමුන් ආසෙලාට. අපි විශාල ගමනක් ආවා. අපි අභියෝග බොහොමයකට මුහුණ දුන්නා. එක වෙලාවක අපේ කඳවුර වටන්න විජාතීය මුදල් පාවිච්චි කළා, අරගල හදලා, තරුණයා නොමග යවලා, අපේ පාක්ෂිකයන්ට ගස්සලා, මන්ත්‍රීවරු මරවලා අපේ හාමුදුරනේ එදා මහා දෙවන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. ඒක තවත් තහවුරු වෙනවා වර්තමාන ඇමරිකානු ජනාධිපතිවරයා බලයට පත් වෙලා USAID ආයතනයේ විසින් මුදල් වියදම් කරපු ආකාරය පිළිබඳව ආණ්ඩු පෙරළිය සඳහා තමන්ගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බව සඳහන් කරමින් පහුගිය ආණ්ඩුවෙන් ඇමරිකානුවේ පහුගිය ආණ්ඩුවෙන් වියදම් කරපු මුදල් වල විස්තර සමාජගත කිරීම තුල අපි එදා කිව්වා මෙහෙම බලවේගයක් ක්‍රියාත්මක වෙනවා කියලා. හැබැයි ඒක තහවුරු වුණා ඇමරිකානු ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රතිපත්තියත් එක්ක තමන්ගේ ආණ්ඩුව පිහිටවීමත් එක්ක ඒ ඇමරිකානු ජනතාවගේ මුදල් ආයෝජනය කරපු ආකාරය පිළිබඳව ආණ්ඩු පෙරලන්න ලංකාව ඇතුළු සමාජගත කිරීම තුලින්. හැබැයි කෙසේ වෙතත් ඒ සියලු තාදන පීඩන විද දරාගෙන පක්ෂයක් විදිහට අපි ඉස්සරහට ආවා. අපිට සමහර චෝදනා කරන අපේ කාල සීමාව තුල තමයි මෙරට බංකොලොත් උනේ කියලා. නෑ. මහින්ද රාජපක්ෂ යුගයේ තමයි ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධන රට. අද දකුණු ආසියාතික රටවල් අතරින් ලෝකේ පළවෙනි දෙවෙනි ස්ථානට අපිට රට ගේන්න හැකියාව ලැබුණා. බිලියන 17ක ආර්ථිකය 85කට අපි ගෙනාවා අපේ හැමදෙරේ. රැකියාවන් විරිකී අනුපාතය තනි ඉලක්කමකට ගෙනාවා. උපායධාරීන් රැකියාටක දුන්න අපි අද වගේ උපායදානට එන්නේ කියලා කොළඹට එන්නේ කියලා ගහලා පැන්නුවේ නැහැ. රාජ්‍ය සේවය ලක්ෂ 4-5ට රාජ්‍ය සේවය 14 දක්වා ව්‍යාප්ත කරා. හැබැයි 2015 මෙරටට ආපු ආණ්ඩුව යහපාලනය කියපු ආණ්ඩුව. යහපාලනයක් ගේන්න ආපු ආණ්ඩුව. සමස්ත රටේ ආර්ථිකය කඩාවැටීමේ ක්‍රියාදාමයට මූලාරම්භය දුන්නා. එකක් පැත්තෙන් ISP ණය. ISP ණය සම්පූර්ණයෙන් වක් කියන යහපාලන ආණ්ඩුව මම නෙවෙයි අනුර කුමාර ජනාධිපතිතුමා මේ කතාව කියනවා. අනුර කුමාර ජනාධිපතිතුමාත් කියනවා මහින්ද රාජපක්ෂවත් ගෝඨබේවත් ගත්තු ණය නෙවෙයි ප්‍රශ්නේ තිබ්බේ යහපාලන ආණ්ඩුවේ ගත්තු ණය කියන කාරණය. තවත් පැත්තකින් වරාය ගුවන්තොටුපළ අධිවේගී මාර්ගයේ සංවර්ධන යෝජනා ක්‍රම සියල්ලම නවත්තන්න කටයුතු කර යහපාලන ආණ්ඩුව වෙලා පොත් සිටියකට සීගිරියක් කඩලා ගේන්න වෙයි කියලා කිව්වා. අධිවේගී මාර්ගයේ බල්ලු බලලු පාර පයින් බැරි වෙනවා මේක හැදුවොත් මේවෙන් හොරගම් කරලා රත්තරන් වලින්ද මේ පාරල හැදුවේ කියලා පරීක්ෂණ කටයුතු කරන්න ඕන කියලා නැවතුවා. අන්තිමට මේ පරීක්ෂණ කටයුතු නිදහස් වෙලා නැවත වතාවක් වරාය නගරයත් අධිවේගී මාර්ගات හදන්න පටන් ගත්ත මේකේ පාඩුව කෝටි ප්‍රකෝටි ගණක් වැය වෙලා. ඒ පාඩුවට යහපාලන ආණ්ඩුව හදන්න මැදිහත් වෙච්ච නායකත්වය දුන්න වගේම දූෂණ මර්දන කමිටුව හරහා මේ සංවර්ධන යෝජනා ක්‍රම අතරමඟ නවත්තපු ජනතා විමුක්ති පෙරමුණත් වග කියන්නේ. ඒ වැටිල්ල තමයි ගෝඨාභය රාජපක්ෂට ගන්න උනේ 2019 බලයට එනකොට. පාස්කෝද ප්‍රහාරයට වක් කියන්නේ යහපාලන ආණ්ඩුව. JVP එක. ඒ ආණ්ඩුවේ දූෂණ මර්දන කමිටුවේ හිටපු අය. ඒ වගේම තමන්ගේ ජාතික ලැයිස්තු අපේක්ෂකගේ ළමයි දෙන්න මරාගෙන මරන බෝම්බ කරුවේ. තමන්ගේ පක්ෂේ නීතිඥයා සාරාන් කියන ක්‍රස්තවාදියාගේ නීතිඥයා. ඒකට වග කියන්න ඕනේ යහපාලන ආණ්ඩුව.
අනිත් පැත්තෙන් වගකීම් පැහැර හැරපු පොලිසිය නිලධාරීන් දෙන්න අද යහපාල ආණ්ඩුවේ තනතුරු වලට අවිලා තියෙනවා. අද ජේ.පී. ආණ්ඩුවේ තනතුරු වලට අවිලා තියෙනවා. එමන යහපාල ආණ්ඩුව සමයේ ගත්තු ක්‍රියාමාර්ග නිසා තමයි මේ රටේ ආර්ථිකය වැටෙන්න ගත්තේ. COVID-19 වසංගතය ආවා. අපි මුහුණ දුන්නා. අපි මිනිස්සු මරන්න දුන්නේ නැහැ. USAID එකේ සල්ලි වියදම් කළ අරගල කරා. අපේ ආණ්ඩුව පෙරළුවා. චෝදනාව අපේ ඇඟට දැම්මා. අපි తాවකාලික ආණ්ඩුවක් හැදුවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක. යම් තාක් දුරට ස්ථාවර කරා. අද ජේ.වී.පී. ආණ්ඩුව ඇවිල්ලා තවමත් අර පරණ තැටිය රත් කරමින් ඉතිහාසයට සාප කරමින් මේ රටේ සංස්කෘතියට සාප කරමින් මේ රටේ අනාගත දරු පරම්පරාවගේ අනාගතයටත් සාප කරන තැනට උන් මේ රට පරිවර්තනය කරගෙන යනවා. අපි දැක්ක මේ දිනේ වෙලාවේ කෙතරම් වෛරකින්ද ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම කතා කරන්නේ. දැන් කලබල වෙලා විපක්ෂ නායකවරයා රනිල් සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වලු අගෝස්තුවේ ජනාධිපති වෙනවා කියලා එයාගේ පක්ෂෙන්. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වලු එයා දෙසැම්බර් වල ජනාධිපති වෙනවා කියලා එයාගේ පක්ෂෙන්. ඉතින් ඉන්න මිනිස්සයාට වැඩ කරනවා නම් ඔය අනිත්තුන්ගේව ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑනේ. ඉන්න කෙනාටත් ෂුවර් නෑ, පක්ෂෙක් කෙනාටත් ෂුවර් නෑ මෙයා හිඳීද කියලා. අපි අරගල කරලා ආණ්ඩුව හදන්න මේ දඟල නෑ නෙමෙයි. අපි ඡන්දෙන් ආණ්ඩුව ගන්න. අපි 2029 හුයිට පෙර එන ඕනෑම ඡන්දයක් ජයග්‍රහණය කරන තැනට ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ අපි හදනවයි කියන එකත් අපි අධිකරු ජනාධිපතිතුමාට මේ ආණ්ඩුවත් මතක් කරනවා. හැබැයි අතරමඟ කට්ටිය කියන කතාවලට කලබල වෙන්න ඕනේ නැහැ වැඩ කරනවා නම්. වැඩ නොකර කයිවාරු ගහනින්න තමයි කලබල වෙලා තියෙන්නේ. වැඩ කරන්නේ නැතුව බොරු කියන නිසා තමයි කලබල වෙලා තියෙන්නේ. කියන ජනාධිපතිතුමාට අපි මතක් කරන්න ඕනේ අධ්‍යාපනය හදන එක හොඳයි. අධ්‍යාපනය හදන්න මුල පුරන්න පුළුවන් ඔබතුමාගේ පක්ෂ ශිෂ්‍ය සංවිධාන ටික හදලා නවකවදේ නවත්තලා. නවකවදේ නවත්තන්න ජනාධිපතිතුමාගේ ශිෂ්‍ය සංවිධාන දැනුවත් කරොත් හොඳයි. අධ්‍යාපනය අනිත් ඒවා හදන්න කලින්. මොකද අපේ ගම්වල යන අහිංසක දරුවන් විශ්වවිද්‍යාලයට ගෙනිහිල්ලා වද දීලා තමන් ජීවිත නැති වෙන තැනට අද නැවත වතාවක් පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් ජනාධිපතිතුමා අමාමේ ඊයේ දරුවෙක් නැති වෙලා තියෙනවා. ඒ හින්දා ජනාධිපතිතුමා මේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න මහන්සි වෙනවා කියලා මම දැක්කම ඒ දිනේදී සහ දේශපාලන වේදිකාවේ කියනවා ඒක බොරුවක් වෙන්න පුළුවන් මොකද කියන්නේ බොරු හින්දා. හැබැයි මේ මොනව නැතත් ජනාධිපතිතුමනි අර ඔබතුමා වෘත්තීය සමිතිය ටික විනාශ කළා දානවා වගේ වෘත්තීය සමිතිය ටික ජේ.වී.පී. ගේ වෘත්තීය සමිතිය දැන් පූස්පටව වගේ වාඩි කරලා තියෙන්නේ. ඒ වගේ විනාශ කළා දානවා වගේ මේ ශිෂ්‍ය සංවිධාන වලින් වෙන නවක වදෙත් විනාශ කළා දැම්මොත් හොඳයි. මොකද ඒක කරන්න පුළුවන් ඔබතුමාට. මොකද ඔබතුමාගේ ශිෂ්‍ය සංවිධාන තමයි නවක වදේ නායකත්වයේ දෙන්නේ. ඒ බවත් මතක් කරමින් ඔබ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. සුබ පතනවා. ඉතින් මම වැඩි වෙලාව ගන්න අපි ලෝහන් ඇමතුමාත් මමත් සීබී ඇමතුමාත් අපි යන්න තියෙනවා තව රැස්වීම 6-7කට. ඉතින් ඒ දෙන්න කතා කරන්නේත් නැහැ. කාලය කල්පනාකරණය කරගන්න ඕනින්ද අපේ හැමෝම. ඉතින් අපිට අවසර දෙන්නේ කියලා ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනා සුබ අනාගතයක් තෙරුවන් සරණයි.